අපි බලමු ඔයාගේ හිතේ ඉන්න කෙනා ගැන. මේ කෙනා දේවල් චේස් කරන කෙනෙක්. දේවල් පසුපස හඹා යන කෙනෙක්. ඔයාගේ අවධානය ගන්න උනත් මෙයා ගොඩාක් දේවල් කරනවා ඇති. මේ වෙනකොටත් මෙයා ඔයාට ටිකක් දුරින් ඉන්නේ. පිරිසකට ලොං ඩිස්ටන්ස් වෙන්නත් පුළුවන්. මෙයා ඔයාට කතා නොකරන කෙනෙක් උනත් මෙයා ඔයා ගැන ගොඩාක් හොයලා බලනවා. මෙයාට ලං වෙන්න ඕනි උනත් මෙයා ටිකක් දුරස්ථභාවයක් තියාගෙන තමයි ඉන්නේ. එයාට ඔයා එක්ක ක්ලෝස් වෙන්න ලොකු ආසාවක් තියෙනවා. ඉමෝෂනල්, ෆිසිකල් ඇට්‍රැක්ෂන් එකක් තියෙනවා. ඔයාගේ මේ හිතේ ඉන්න කෙනා හිතනවා ඔයා එයාගේ ලයිෆ් එකේ විශේෂ කෙනෙක් කියලා. එයාට වෙන අය හිටියත් ඔයා තරම් වෙන අය එයාට දැනෙන්නේ නැහැ. ඔයා ගැන එයාගේ හිතට දැනෙන දේවල්, ඉන්ටියුෂන් එකට දැනෙන දේවල් එයා ගොඩාක් විශ්වාස කරනවා. එයා හීන මවනවා. අනාගතයේදී ඔයා එක්ක සීරියස් කනෙක්ෂන් එකකට යන්න. නමුත් එයාට කන්ෆියුෂන් එකකුත් තියෙනවා. අර හරියටම මොන වගේ දෙයක්ද කරන්න ඕනි, මම මොන වගේ තීරණයක්ද ගන්න ඕනි කියලා අර එහෙමත් එයා හිතනවා. මේ රීඩින් එකේ ඔයාට රෙසිනේට් පණිවිඩ විතරක් ගන්න, ඔයාටම කියලා ප්‍රයිවට් රීඩින් එකක් ඕනි නම් WhatsApp මැසේජ් එකක් දාන්න, channel එක subscribe කරන්න. ඔයාට සුබ දවසක් වේවා.